ඉතින් මේ තියෙන්නේ දළදා මැදුරට ඇතුල් වෙන පියගැට පෙළ. මේ තමයි අර කියන කටාරම් කියන ගල් ගුහාවයි. අපි දැන් මේ යන්න හදන්නේ විසිතුරු පියගැට පෙළේ. යමු එහෙනම්. ගල් ගුහා තියෙනවලු 40කට ආසන්න ප්‍රමාණයක්. ඒවත් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේ අපේ රාජධානියේ රජතුමා. මුරකුටි පහු කරගෙන අපි ඉස්සරහට යන ගමන් අපි යාපහුව රාජධානියට ළඟ ඉන්නේ. ඉතින් පාර තැනින් තැන පුංචි කඩතොලු කොමුණත් අපි යනවා හිමීට. ඔව් අපි අද ගොඩක් කට්ටිය යනවා අපිත් එක්ක. කට්ටිය නෙදී. ඒ කියන්නේ නෙදී. ඇහැරලා බලනවා. මෙතන ඉන්නවා. ඔව්. අවුරුදු 2කින් විතර තමයි මෙහෙම ට්‍රිප් එකක් සෙට් උනේ මේ. ඔව්. තාත්තගේ වැඩ වලට හිර වුණාම නේ. අපි උදේට කන්න නැතුව ආවේ. ඉතින් ඔන්න කට්ටිය කැම ටික අරන් සෙට් වෙන්න හදන්නේ. ඉතින් අපිට පුංචි කඩේකුත් හම්බුණා කන්න. මෙන්න මෙතන තමයි අපි කෑම කන්න බලාපොරොත්තු වෙන්නේ. එතන අපි ඔන්න බුවනක බාහු රජතුමාගේ රාජධානිය යාපහුව රාජධානියට ඇතුළු වුණා. ඉතින් මුරකුටි පහු කරගෙන අපි ඉස්සරහට යන ගමන් ඔව් මේක අපේ රටේ සිව්වන රාජධානිය. දඹදිව රාජධානියෙන් පස්සේ එන රාජධානිය. ඉතින් බුවනක බාහු රජතුමා අවුරුදු 12ක් රාජධානි කරා කියලා තමයි අපිට මතක. ඔව් ඊට පස්සේ ආයෙ තව කියනවා නේද මේක මේ රාජධානිය සීගිරියට ගත්තාම ඒකටම ගැලපෙන විදිහටම නොදෙවෙනි වෙට තියෙන්නේ ඊළඟට මේ රාජධානිය. මේනේ අපේ රාජධානියේ රජතුමා. අපි මෙහෙම ඇතුල් වෙද්දී අපේ මේ දකුණු අත පැත්තේ පේනවා පවුර. මං හිතන්නේ රාජධානියේ ආරක්ෂාවට පිටතින් හදපු ශක්තිමත් පවුරක් අපිට මෙහෙම යද්දී පේනවා අපේ දකුණු අත පැත්තේ ඒ පවුර. කාලිංග මාග ආක්‍රමණයේදී සුබනම් සෙනවියා මේ වගේ දියාගල් ආරක්ෂාව සඳහා නිර්මාණය කරලා තිබ්බා කියලා තමයි කියන්නේ. මේක වටේට කටාරම් තියෙන ගල් ගුහා තියෙනවලු 40කට ආසන්න ප්‍රමාණයක්. ඒවත් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි යමු එහෙනම් ඉස්සරහට. අපි දැන් මේ යන්න හදන්නේ විසිතුරු පියගැට පෙළේ. යමු එහෙනම්. පඩිගාරණ සඳහන් කරලා නැහැ. හැබැයි දැක්කහම නිකන් ඔළුව නිකන් කරකිනවා වගේ. එහෙනම් යමු. පුළු බෝලයක් වගේ. ඒ කකුල් පැටලෙනවනේ නැගිද්දි. සීගිරියට වඩා අමාරුයි වගේ. ළඟ වෙඩි පඩි. ඒක විසිතුරු පඩි පෙළ කියලා කියන්නේ. අතීතයේ දළදා මැදුරක් මෙතන තිබ්බා කියලා සාධක ගැන කතා වෙනවා. ඉතින් මේ තියෙන්නේ දළදා මැදුරට ඇතුල් වෙන පියගැට පෙළ. මෙතන තියෙනවලු ගලින් කරපු වාමන රූප, ඊට පස්සේ කාන්තා රූප, ඒ වගේ ගොඩක් දේවල් මේ පියගැට පෙළ දෙපැත්තේ යාලා නිර්මාණය කරලා තියෙනවා.
cool climate එකක්. අපි උඩට නගින ගමන් ඉතින් මෙතන ලස්සන ලොකේෂන් එකක් ගොඩාක් ලස්සන view එකක් තියෙනවා. සහ මේ යන අතරතුරදී ලෙන් 40ක් හම්බ වෙනවා කියලා කියනවා. ලෙන් 25ක කටාරම් කොටලා තියෙනවලු. ඉතින් අපිට ඒවා හම්බ වෙනවද දන්නේ නැහැ. උඩට ගිහින් තමයි බලන්න ඕනේ. මම්මා එන්නකෝ මම්මා. අය. අපි දැන් දවල් 12ට විතර ඇති. ඇතර මේක ටිකක් සංකීර්ණ අත්දැකීමක් හේතු වුණේ මේ මාර රස්නේ සහ මෙන්න මේ වගේ ටිකක් අමාරු පඩිපැල් තියෙනවා නගින්න. මේ තමයි අර කියන කටාරම් කියන ගල් ගුහාවල්. භික්ෂුන් වහන්සේලා තමයි මේ ඉඳලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ මුල් කාලයේදීම. එතකොට එයාලා තමයි මේකේ භාවනා යෝග්‍ය වැඩ ඉඳලා තියෙන්නේ. අම්මා නතර වුණා. ඉතින් උඩට යන්න බෑ කියලා. ඉතින් මං ආයෙ ඇවිල්ලා අම්මා ගාව තිබුණු මලු බබා සේරමත් එක්ක ආය යන උඩට. අමාරුද? යනවන්නේ. දවල් එකට කිට්ටුයි ඇත්තටම හරි මහන්සි ගල් රත් වෙලා දැන් ඉතින් අපි පහලට යන්න සූදානම් වෙන්නේ. ඉතින් එහෙනම් අපිව subscribe කරලා follow කරලා තියාගන්න. මේ travel with Dani and Nashi මේ වගේ ලස්සන දවසකින් ආයෙත් හම්බ වෙමු. bye. මහන්සිය නිවා ගන්න කට්ටියම කූල් දොඩන්න එකක් බොන්න තමයි ලැහැත්තිය. ड्राइवर महत्या सැපෙන් යනවා.